හරියට සමගාමී සමීකරණ කියන්නේ විභාගෙට මාස 4ක් 5ක් තියාගෙන සමගාමී සමීකරණ වල භාවිත වුන්නේ නැහැ. සමගාමී සමීකරණ කියන්නේ මොනවද කියලා දැනගත්තා ඇති. සමගාමී සමීකරණ කියන්නේ දැන් අපි හිතනවා මෙන්න මේ වගේ පද දෙකක් තියෙනවා. මේ පද දෙකේම අගයන් හොයන්න ඕනේ. ඒ වගේ එකට තමයි සමගාමී සමීකරණය කියන්නේ. පද දෙකක් තියෙන්න පුළුවන්, තුනක් තියෙන්න පුළුවන්, හතරක් තියෙන්න පුළුවන්. ඒ වගේ එක අපිට ඒ හැම එකේම අගය හොයන්න ඕනේ. මේ xy කියලා දෙකක් තිබ්බොත් අපිට මේ දෙකේම අගය හොයන්න තියෙනවා නම් ඒ වගේ එකක් විසඳන එක කියනවා සමගාමී සමීකරණයක් විසඳනවා කියලා. සමීකරණයක් විසඳන්න කලින් අපි ඉස්සෙල්ලාම දැනගෙන ඉන්න ඕනේ දෙයක් තමයි අපේ තියෙනවානේ මූලික ගණිත කර්ම. එකතු කිරීම, අඩු කිරීම, බෙදීම, ගුණ කිරීම. ඔන්න ඕවා මෙන්න මේ වගේ සමාන ලකුණකින් එහා පැත්තට යද්දි මොන වගේ දෙයක්ද වෙන්නේ? එකතු කිරීමක් සමාන ලකුණකින් එහා පැත්තට යද්දි ඒක අඩු කිරීමක් වෙනවා. අඩු කිරීමක් සමාන ලකුණකින් එහා පැත්තට යද්දි එයා එකතු කිරීමක් වෙනවා. ගුණ කිරීමක් සමාන ලකුණකින් එහා පැත්තට යද්දි එයා බෙදීමක් වෙනවා. බෙදීමක් සමාන ලකුණකින් එහා පැත්තට යද්දි එයා ගුණ කිරීමක් වෙනවා. ඔන්න ඔය ටික තමයි භාවිතා වෙන්නේ සමගාමී සමීකරණ විසඳද්දී සම්පූර්ණ වශයෙන් භාවිතා වෙන ඔය ටික. එකතු කිරීම, අඩු කිරීම, වැඩි කිරීම, බෙදීම ඔන්න ඔය ටික තමයි මේවා හැම එකම කරක දෙන්නේ. දැන් බලන්න සමගාමී සමීකරණය කියන්නේ මොකක්ද කියලා. සමගාමී සමීකරණය කියන්නේ අපිට දැන් අපි හිතමු x ධන y සමානයි 5යි. 2x ධන y සමානයි 4යි. ඔහොම එකක් තියෙනවා. අපි කියනවා මේකට පළවෙනි සමීකරණය, මේකට දෙවෙනි සමීකරණය. ඊට පස්සේ දැන් අපිට කියන්නේ